අද අපි කතා කරන්න යන්නේ මේ ඇඟේ ලේ අඩුද කියලා බලා ගන්න එක සම්බන්ධයෙන්. ඔයගොල්ලන්ට කවදා හරි හිතලා තියෙනවද නැත්නම් ඔයගොල්ලන්ට තියෙන ලෙඩක් හින්දා ડોක්ටර්ස්ලා කියලා තියෙනවද ඔයාගේ ඇඟේ ලේ අඩුද කියලා බලා ගන්න උවමනාවක් තියෙනවා කියලා. මෙන්න මෙහෙම අවශ්‍යතාවයක් කාට හරි මතුවුනොත් අපිට කරන්න පුළුවන් සරල ටෙස්ට් එකක් තමයි හොඳ ලේසියෙන්ම කරගන්න පුළුවන් ඕනම ලැබ් එකක් වගේ කරන තැනක් තමයි ෆුල් බ්ලඩ් කවුන්ට් කියන්නේ. හැබැයි මේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන ටෙස්ට් එකේ එක කොටසක් තමයි අපිට ලේ අඩුද කියලා බලා ගැනීමේදී වැදගත් වෙන්නේ. එතකොට මේකෙදි වැදගත් වෙන මේ කොටසට අපි කියනවා හිමොග්ලොබින් කියලා. ඇත්තටම ගත්තොත් ඉස්සර නම් හිමොග්ලොබින් කියන එක විතරක් වුණත් ලැබ් එකකින් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඉතින් මිල අතින් බැලුවා වුණත් දැන් නම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකම කරලා දාන එක තමයි වඩා උචිත වෙන්නේ. මොකද වැරදිලා හරි ලේ අඩුකමක් තිබුණොත් ඊළඟට වැදගත් වෙන තව සාක්ෂි කීපයක් නැත්නම් අවශ්‍ය දත්ත කීපයක් ෆුල් බ්ලඩ් කවුන්ට් එකෙන් අපිට ගන්න පුළුවන් නිසා. එහෙනම් අපිට ලේ අඩුද කියලා ඇඟේ ලේ අඩුද කියලා බලා ගන්න උවමනාවක් වුණොත් අපිට සරලව කරගන්න තියෙන ටෙස්ට් එකක් තමයි ෆුල් බ්ලඩ් කවුන්ට් කියන එක. මේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන එකේ හිමොග්ලොබින් කියලා තියෙන කොටස තමයි ලේ අඩුද වැඩිද කියලා තීරණය කරන්න වැදගත් වෙන්නේ. මේක සමහරවිට හිමොග්ලොබින් කියන සම්පූර්ණ නමින්ම report එකේ තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් HB කියන අකුරු දෙකෙන් විතරක් මේක සටහන් කරලා තියෙන්නත් පුළුවන්. එතකොට මේක ඉස්සරහා තියෙන අගය ඒක ඒ අගය අපිට බලා ගන්න පුළුවන් report එකේ. ඊට එහා පැත්තේ වරහන් ඇතුලේ කාන්තාවන් සඳහා වෙනමත් පිරිමින් අය සඳහා වෙනමත් reference range එක. එහෙම නැත්නම් normal තියෙන ඕන අගයන් ඕනම report එකක දක්වලා තියෙනවා. මේක lab එක අනුව සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් නිසා මම ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. හැබැයි මේ hemoglobin කියන එකේ unit එක එන්නේ milligram per deciliter කියන අගය. ඉතින් මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන රෙෆරන්ස් රේන්ජ් එකත් එක්ක කම්පෙයාර් කරගෙන ඔබ කාන්තාද පිරිමිද කියන එකත් අනුව සලකලා බලලා ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබේ හිමොග්ලොබින් ප්‍රමාණයේ අඩුවීමක් තියෙනවද නැද්ද කියන එක. ඉතින් මෙන්න මේ සරල ටෙස්ට් එක ගැන තමයි අද අපි ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නේ.